ආයිබෝවන් සුබ දවසක් හැම දිනාටම. ඔන්න අපි කිව්වා වගේම ප්‍රෝකයා ප්‍රයිවට් ලිමිටඩ් කියන මේ පිරමීඩ ජාවාරම තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වාගෙන ගිය ජාවාරමක් බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඉතින් අපි ඕක දැන් අවුරුදු දෙකක විතර ඉඳන් කියන්නේ. ඇත්තටම සතුටුයි වෙනදට මේක සාමාන්‍යයෙන් පිරමීඩ කරන ඒවා ගලවගෙන ගියාට පස්සේ තමයි සෙන්ට්‍රල් බැංක් එකෙන් මේ වගේ බෑන් කරා මෙහෙම කියලා නිවේදනයක් නිකුත් කරන්නේ. ඇත්තටම සතුටුයි මේක ගලවගෙන යන්න කලින් මේම පළවෙනි පාරට මේ වගේ නිවේදනයක් නිකුත් කරපු එක ගැන ඇත්තටම අපි ගොඩක් මේගොල්ලන්ට කතා කරලා මේ ගැන විස්තර දුන්නා. විශේෂයෙන්ම මේ ගැන මිනිසුන්ව දැනුවත් කරලා මේ මිනිසුන්ව බේරගන්න මේකට විශාල කැපවීමක් කරපු ගොඩක් අය ඉන්නවා. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ පිරමීඩ විරෝධී Facebook page ටික ප්‍රෝඩා ලංකා ස්කෑම් ඇලර්ට් පිරමීඩකාරයෝ මේ වගේ තව page කීපයක්ම තියෙනවා මේ පිරමීඩ වලට විරුද්ධව කතා කරපු මිනිසුන්ව දැනුවත් කරපු ලොකු සමාජ මෙහෙවරක් කරපු ඒ වගේම තවත් ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ සම්බන්ධව මට ගොඩක් උදව් කරා net fm බැලුම්ගල රංගන ගොඩක් ස්තුතියි ඔයගොල්ලෝ මොකද ටීවී channel ගොඩක් මේක ප්‍රොමෝට් කරද්දී මුදල් පෙරේතකමට කෑදරකමට මේක දැනුවත් කරලා සත පහකට ගණන් ගන්න නැතුව ටීවී channel ටික පෙරේතකමට මේක ප්‍රොමෝට් කරද්දී මං ගාවේ හැම ටීවී channel එකකටම කතා කරලා මේක දැනුවත් කරපු කෝල් රෙකෝඩින් ටික තියෙනවා. ඒවා තියන් හිටියේ මේක ගැලවිලා ගියාට පස්සේ මිනිසුන්ට පෙන්වන්න මේ channel ගැන මේ channel ගැන විශ්වාස කරන්න එපා කියලා මිනිසුන්ට මේ වගේ තියෙන ඇත්ත తත්වේ මිනිසුන්ට පැහැදිලි කරලා පෙන්වන්න ඕන හින්දා තමයි මේ ටික තියන් හිටියේ. ඉස්සරහට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ page වලින් ඒවා අප්ලෝඩ් වෙයි. ඉතින් දැන් මේක වැහිලා ඉවරයි. සෙන්ට්‍රල් බැංක් එකෙන් මේක දැන් උන්න දැනුවත් කරලා තියෙනවා මේක තහනම් පිරමීඩ යෝජනා ක්‍රමයක් කියලා. ඊළඟ කාරණාව තමයි මේ පිරමීඩය ප්‍රවර්ධනය කරන්න මේකේ ඉදිරි පෙළ පෙනී හිටපු පිරිස. මෙතන වැඩිපුරම හිටියේ ආරක්ෂක අංශවල එක්ක දැනට වැඩ කරන එහෙම නැත්නම් සේවයෙන් විශ්‍රාම ගිය ආරක්ෂක අංශවල නිලධාරී. ඒතර මේගොල්ලන්ව යොදාගෙන තමයි මේක ප්‍රොමෝට් කළේ. ඉතින් ඒ පිළිබඳව අදාළ ආයතන අපි දැනුවත් කරන්න කටයුතු කරනවා. දැන් මේ පිරමීඩේ ගලවලා ගිහිල්ලා ඉවරයි. සමහර විට මේ වීඩියෝ එක බලන ඔයා මේකට සල්ලි දාපු කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට ඔයාට වුණ පාඩුව ඔයාගේ මුදල් නැති වුණා කියලා ඔයාව මේකට බන්ධව ගත්ත මිනිස්සයා හොයාගෙන ගිහිල්ලා ඒ මිනිස්සට කරදරයක් කරලා වැඩක් නැහැ. එතකොට ඔයාට සල්ලි ටික හම්බ වෙන්නේ නැහැ. හරිද? එතකොට මේකේ මොකද්ද කරන්න ඕනේ කියලා කරන්න ඕනේ පියවර වල ටික මම ඔයගලන්ට කියන්නම්. දැන් මේක මම ටික දවසකට කලින් CCID එකටයි CID එකටයි සම්පූර්ණ විස්තරය දීලා තිබ්බේ. එතකොට ඒගොල්ලෝ මේක පිළිබඳව ක්‍රියාත්මක වෙලා ඉන්නේ මේ වෙද්දී. ඒ කේස් එක ඒගොල්ලෝ ඕපන් කරලා තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝ කරන්න ඕනේ මම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මගේ YouTube channel එකේ දානකොට මම ඊමේල් ඇඩ්‍රස් එකක් දානවා. ඔය ඊමේල් ඇඩ්‍රස් එකේ ලොගින් මම දීලා තියෙන්නේ CID එකට. හරි? එතකොට ඔයගොල්ලෝ කරන්න ඕනේ ඔයා මේ ඊමේල් එකට දාන්න ඕනේ පොඩි මැසේජ් එකක්. ඔයාගේ සල්ලි ගෙවපු රිසිට් එක තියෙනවා නම් ඒ රිසිට් එකයි ඔයාගේ නමයි ඔයාගේ ඇඩ්‍රස් එක නම ෆෝන් නම්බර් එකක් ඒ දේවල් ටික දාලා ඔයාගේ උඩ හිටපු කෙනා ඔයාව මේකට බන්ධ ගත්ත කෙනා කවුද? ඒ කෙනාගේ නම ඔයා දන්න විස්තර ටික ඒ ඊමේල් එකට දාන්න. එතකොට මේකේ ගොඩක් දුරට මම ගොඩක් කලින් දැනන් හිටියේ මේගොල්ලෝ රටකට පයින්න ලෑස්ති වෙලා ඉන්නේ කියලා. ඒක නිසායි මම මේ කේස් එක මෙච්චර මේක පිටපස්සෙන් හිටියේ ඇත්තටම. නැත්තම් අපි අර සාමාන්‍ය එකක් වගේ නෙමෙයි මේක. මොකද මෙච්චර කල් තිබ්බ පිරමීඩ වල කරේ යම්කිසි දුරකට පල්ලෙහාට මිනිසුන්ට සල්ලි ගෙව්වා. මේකෙදි එහෙම ගෙව්වේ නැහැ. සමහර විට මම නොදැනුවත්ව ගෙවපු ඒවා ඇති අර ඔය AOM DOM ඔහම කියලා ඉන්නවනේ සෙට් එක. ඒගොල්ලන්ට සමහර විට සල්ලි ගෙවලා තියෙන්න පුළුවන්. එතකොට ඕගොල්ලෝ කරන්න ඕනේ මේ ඊමේල් එකට දාන්න ඔයාව මේකට බන්ධව ගත්ත කෙනාගේ නමයි ඇඩ්‍රස් එක දන්නව නම් ඇඩ්‍රස් එක ෆෝන් නම්බර් එක දන්නව නම් ෆෝන් නම්බර් එක ඒ විස්තර ටික දාලා ඔයාගේ විස්තර ටිකක් දාන්න. එතකොට ඔයාට මේක සිංහලෙන් ටයිප් කරලා හරි නැත්නම් සිංග්ලිෂ් වලින් හරි මේ එහෙම දැම්මට ප්‍රශ්නයක් නැහැ. මගේ නම කියලා දාලා ඔයාගේ නම දාලා එහෙම සිංග්ලිෂ් වලින් හරි දාන්න. මොකද හැමෝටම ඉංග්‍රීසියෙන්
හරියට කරන්න බෑනේ. ඒක ප්‍රශ්නයක් නේ. ඒක අපිට කියව ගන්න පුළුවන්. ඒ ඩීටේල් ටික බලලා මේකේ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නකොට ඒ ටික ප්‍රයෝජනවත් වෙනවා. මම උත්සාහ කරනවා ඔයගොල්ලෝ දාපු සල්ලි ටික ඔයගලන්ට ආයි අරන් දෙන්න. ඒක තමයි මෙච්චර කල් මහන්සි වෙන්නේ. මොකද මිනිස්සු අපිට බැන්නා ඔයිට කලින් මේක ඔයගොල්ලොත් එක්ක ඇත්තටම කිසිම තරහක් නැහැ. මොකද මීට කලින් MTA fee OnMax DD ඔය හැම එකක් ගැනම අපි කතා කරානේ. ඒ කතා කරද්දිත් ඔයගොල්ලෝ මට බැන්නා වගේම තමයි මේ මිනිස්සුත් කලින් බැන්නේ. එතකොට මේක ප්‍රොමෝට් කරපු කට්ටිය දැන් ඔයගොල්ලෝ බැලුවා නම් හරිම සරලයි. අපි ඊදවසලම කිව්වා මේ ප්‍රෝකයා එක ප්‍රොමෝට් කරපු Facebook group එකට ගිහිල්ලා බලන්න රීනේම් කරලා තියෙන විදිය. ඊට කලින් MTA fee. හරි ඊට කලින් OnMax DD ඒව තමයි මේ රීනේම් කරලා තිබ්බේ. එතකොට ඔය සන්ධ්‍යා කියලා ඉන්න මිනිස්සයා OnMax DD QNet ඒව එහෙම කරපු මිනිස්සෙක්. එතකොට ඔය මේ ගොඩක් මෙතන ඉන්න විශාල පිරිසක් මේක ප්‍රොෆෙෂනල් ජොබ් එක විදිහට පිරමීඩ කරන මිනිස්සු. ඒතර පල්ලෙහා ඉන්න මිනිස්සු මේකට අහු වුණා. මොකද රස්සාවක් දෙනවා කිව්වහම හැමෝම කැමතිනේ ලක්ෂ කමාරක් ලක්ෂ 3ක් ලක්ෂ 8ක් පඩි දෙනවා කිව්වහම අර විකී කියන මිනිස්සයා තනිකරම බොරු කිවර අතහැරව හැටි අපි දැක්කා. තනිකර බොරු කියලා. ඉතින් වැඩිදුර මම මේ වීඩියෝ එකේ කතා කරන්නේ නැහැ. ඕගොල්ලෝ කලබල වෙන්න එපා. කිසිම අවස්ථාවක කෝලහල කරගන්න යන්න එපා. මිනිසුන් ගෙවල් වලට ගිහිල්ලා ගහන්න නම්මන් කරන්න කිසිම දෙයක් කරන්න යන්න එපා. ඕගොල්ලෝ හරි විදිහට නීතිමය ඒ කියන්නේ මේක හරි විදිහට ඕගොල්ලෝ වැඩ කරොත් එහෙම ඕගොල්ලන්ට මේ මුදල නැවත ගන්න පුළුවන්. ඒක නිසා කලබල වෙන්නේ නැතුව මම මේ කියන මම මේ වීඩියෝ එක ඔයගලන්ට හම් වෙනකොට මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා ඊමේල් ඇඩ්‍රස් එක. ඒකට අවශ්‍ය කරන ඩීටේල් ටික දාන්න. ඒක CID එකෙන් බලනවා. ඒකේ ලොගින් එක ඔයගලන්ට දීලා තියෙන්නේ මේ වෙනකොට. එතකොට ඔයගලන්ට සමහර විට කෝල් කරන්න පුළුවන්. නැත්නම් ප්‍රසිද්ධියේ නිවේදනයෙන් මම හරි අපි දාන්නම්. ඔයගලන් ඒ තැනකට කොහේ හරි එන්න ඕනේ නම් ඔයගලන්ගේ දැනුවත් කරන්න මොන හරි දේවල් තියෙනවා නම් ඒක මම මැදිහත් වෙලා කරනවා. හරි. එතකොට සල්ලි ඕනේ නම් ඔයගොල්ලෝ මෙතන කලබල වෙලා බෑ. මොකද කලබල වෙලා ඔයගොල්ලෝ තව මිනිස්සෙක්ට හානියක් කරලා මොන හරි දෙයක් වුණොත් ඒකෙන්ම අමාරු වෙටෙන්නෙත් ඔයා. ඒක නිසා අනිවාර්යෙන් කලබල වෙන්නේ නැතුව මේ දේවල් ටික කරන්න අපිට අවශ්‍ය කරන තොරතුරු ටික ලබා දෙන්න. ඔයගොල්ලෝ සල්ලි දෙන්න මේගොල්ලන්ට සල්ලි කිව්වා කියලා ඔප්පු කරන්න අර සල්ලි දාපු රිසිට් ටික ඒ තියෙන දේවල් ටික අපිට මේ ඊමේල් එකට අප්ලෝඩ් කරන්න. ෆෝන් නම්බර් එකත් අනිවාර්යෙන්ම දාන්න. අපි වෙනම කෝල් කරලා ඔයගොල්ලන්ව දැනුවත් කරන්න මොන හරි අප්ඩේට් තියෙන ඒවා. කලබල වෙන්න එපා කිසිම කෙනෙක්. හරි එහෙනම් හැමෝටම සුබ දවසක්.